සේවා බස් රථවල ගමන් කරන මගීන්ට ආහාර සැපයන මාර්ග අද්දර ආහාර අලෙවිසැල්වල නියාමනය කිරීම සඳහා රජය විශේෂ වැඩසටහනක් දියත් කර ඇති බව ප්‍රවාහන හා අධිවේගී මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒකාබද්ධ කාලසටහනක් හඳුන්වා දීමට අනුකූලව කොළඹ සිට යාපනය දක්වා පුත්තලම කොරිඩෝවේ මෙම වැඩසටහන මුලින්ම හඳුන්වා දී ඇති බවයි. ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයේ දිගුදුර බස් රථ නතර කරන ආපනශාලා 73ක් මේ වන විට හඳුනාගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙවන් උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.